හෙලෝ පිස්සුවෙන් පිස්සියෝස් මොකද වෙන්නේ ගාල්ල කොළඹ මාතර අනුරාධපුර රත්නපුර ත්‍රිකුණාමලය පුදුකුඩියට පුකාඩගස්තිගිරිය හොරෝපදාන කන්තිරිමලේ තනවල්ලිල ගාල්ල මාතර හම්බන්තොට ඉරානයේ සෙට් නෑනේ මේ මොකද වෙන්නේ ඔයාලා කාලාද බීලාද කනවතෝ හොඳ ළමයි වගේ බත් කාලා ඉන්නව නන්නේ අදත් අපි යන්නේ මීම් බලන්න අපිට වෙන වැඩ නෑනේ අදත් යමු අපි වෙන මොනවා කරන්නේ මේ තියෙන්නේ අපේ ද පිස්සාමි ගෲප් එක මේකේ තමයි විහිළු ෆොටෝ එහෙම තියෙන්නේ ඔයාලත් කැමති නම් ගිහින් දාන්න ඕකේ අපි යමු වීඩියෝ එකට පටන් ගද්දිම තියෙනවා නිකන් මිනිස්සුන්ට මඩ ගහන්න දාපු එකක් වගේ අපි බලමු මොකද්ද මඩේ කියලා Wake up to reality. ඒ කාන්තාව ගොඩක් සතුටින් ඉන්නේ ඇයි ඔයාලා එහෙම අපහාස කරන්නේ? ඔබට කවුරු හරි සතුටින් ඉන්නකොට ඉන්න බැරිද? මිනිස්සුන්ට අපහාස කරන්න. බලපන් කොච්චර සතුටින් ඉන්නේ ජෝඩුව. මේ මොනවද මේ? මල් වල දාලා තියෙන්නේ. උඹලට වැඩක් නැහැ නේ වුණා. කුහක ඇත්ත මිනිස්සෙට සතුටින් ඉන්න දෙන්නේ නැහැ. සමාජයට බම්බු ගහගන්න කියලා ජීවිතේ විඳින්න මිනිස්සු. අර්බුද වලට අපේ උන් හොයාගන්න විසඳුම්. Wow, nice. තෙල් ප්‍රශ්න ඒ මොනවාද? මේ තියෙන විසඳුම් කවුද කියන්නේ ලංකාවේ නර්ස් හොයාගැනීම් කරන්න අය නැහැ කියලා. මේ ඉන්නේ. කනට දෙයක් ගහලා මුව පෙන්නපන්. පව්වයි තරක. පව් නෑ පවුත් නෑ. ඒක බලන්න දාවේ පව්පින් හොයන්න දාවේ නෑනේ. මගේ අප්පා. මෙයාට වෙන්නේ නැගලා. කෙල්ලෙක් කළු වුණාම චොකෝ ගර්ල් කෝපි පාට ළමයා. Wow. Wow, nice. කොල්ලෙක් කළු වුණා. කළු මූසලයක්. කැත කාබේරිය. කැත කළුවා. ඇයි බං එහෙම කරන්නේ මිනිස්සුන්ට? කැත කාබේරිය. චි. එන්නුකලනික yes බට්කු. හරි දේවල් තමයි තියෙන්නේ. Choco girl. තව එකක් තිබුණා නේද මොනවා? ඒ කුරුඳු වලට කියන්නේ මොකද්ද බං? cinnamon girl. Nice. cinnamon girls නැද්ද? ඉන්න ඇති මේ සංගවිලා. අලුතෙන් ඔෆිස් එකට ආපු 2005 කෙල්ලව රවට්ට ගන්න ඕන නිසා ඒකෙන් ගොන්ජෝ කිනා විහන් ඉන්න අපේ බොසා. අම්මෝ බඩ ක්‍රෝනා මොන කවුද බම් මේ සිංහල ලියන්නේ? රෙද්ද? ඔව්. දැන් මට කියපන් මේක ඇත්ත සින්දුවක්ද කියලා. මේක ඇත්ත සින්දුවක්ද තියද? නෑනේ. හරි ලස්සන සින්දු නේද දැන් තියෙන්නේ. කලින් කොල්ල චොර වුණා. අලුත් කෙනා පොර වුණා. කර වෙච්ච මිනිස්සු. හැම කෙනාම එකයි කියලා තේ. අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. අපිට වැඩක් නෑ නේද? ඇත්ත. සහතික ඇත්ත අපි හැමෝටම. ඉස්කෝලේ දෙමාපිය රැස්වීමේදී දානෙට තලපතු ඉස්කෝලේ දෙමාපිය රැස්වීමේදී දානෙට තලපත් මාළු කිලෝ 20ක් ලබා දෙන්න කාටද පුළුවන්? පොඩයි. ඉස්කෝලේදී දෙමාපිය රැස්වීමේදී දානෙට තලපත් මාළු කිලෝ 20ක් ලබා දෙන්න පුළුවන් කාටද ඇහුවම ළමයා අත උස්සන් ඉන්නවා දැක්කම තාත්තා. අඩ මේ ඩයල් එක දැකලා පුරුදු වෙනවා. කවුද? මට හොඳට දැකලා පුරුදු උඹත් කවදා හරි තාත්තා කෙනෙක් වුණාම ඕක උඹට වෙනවා ඈ. මොකද කරන්නේ එතකොට? තාලපත් මාළු කිලෝ 20ක් ඉල්ලුවා මොකද කරන්නේ? කරන්න දෙයක් නැහැ. ඔහම රිලා වගේ බලන් ඉන්න තමයි තියෙන්නේ. තාලපත් මාළු කිලෝ 20.
ඒ මොකක්ද ඒ උනේ? ඇයි දන්නේ නැහැ. මම දන්නෙත් නැහැ. ඉතින් ඇත්තටම ඔයාලා දන්නෙත් නැතුව ඇති. කවුරුත් දන්නේ නැහැ. යමු ඉදිරියට. Okay. මට ඔක වෙනවා මේ පුටුවේ. මේ මෙහෙම වුණාම දැන් වෙන්නේ නැහැ. ඒ වෙලා සමහරලා. ආයේ පාරක් මේ රෙද්ද කිම්බල් එක වැටුනොත් නම් මම වීඩියෝ කරන එක නවත්තලා නිකන් ඉන්නවා. රෙද්ද. නේ පලයක්කෝ යන්න පුළුවන් දෙයක් කරපන්. සින්දු රේප් කරනවා දැකලා නැහැ නේද? එහෙනම් මේක බලපල්ලකෝ. කැදැල්ලේ ඇති වූ කිරිමි වගේ දෙමවියන් සෙවනේ ඉදල්ලේ වනේ භාවියෝදයේ විද අමෝර සහනේ මාංගල නැකදී පෙබරයෙකු හා හෙතමා පිත වෙනවා. You got it, girl. Girl? ලස්සනයි. Very good. හැබැයි ආයේ අදින් පස්සේ එපා. කරන්න එපා. පවුනේ. ලෞකිරාජ් හොඳ වැඩේ. මේ මොකද්ද මේක මේ සින්දුවක්ද? කොර වුණා. කෙනා මේකයි කියලා තේරෙනකොට කොර වුණා. දන්නව නැතුව අදරින් ඉල්ලන් කාලා තාලිය අශෝක් කුමාරලා වගේ පෙරෙල්ලීලා චෝක්ස් දුන්නා. මට කවුරු හරි කියනවාද මේක ඇත්තටම සින්දුවක් නම් මට පොඩ්ඩක් දැනුවත් කරනවද? මොකද බං? අඩු මේ අහනම්කෝ. අපේ අර වැඩිහිටි නැන්දල මාමලා කිව්වා නේද දැන් තියෙන සින්දු මොනවාද ඒවා ඒක එයාලගේ කාලේ වදාන සුපිරිම කියලා. දැන් ඒකම තමයි අපිට කියන්න තියෙන්නේ. ඒක තමයි වෙන්නේ මේ නේද? දැන් අපිට කියන්න තියෙන්නේ අපි පොඩි කාලේ තමයි සුපිරි සින්දු තිබුණේ. දැන් ටොක්ස් දුන්න රස කරා කියලා කිව්වා. එච්චරයි මතක ටික මතක නැහැ. කොරවුන කතාවකුත් කිව්වා මේ. හරි. අපිට මොකද කරන්නේ? මස් කාලද්ද? වැරදිලා හරි අම්මලාගේ මල් පැඩයක් කැඩුනොත් කියලා තියෙන බලමු මොකද වෙන්නේ කියලා. No. Let me tell you something. Let me tell you something. Wait. මං ඒක පස්සේ දැක්කවා. හොස් එක මෙතන වතුර එන්නේ මෙතනින්. කොහමද? හොස් එක අම්මලා. हम एक इंटरव्यू शूट कर रहे हैं, आप बता सकते हो क्या लड़कियां लड़कों से कम होती हैं? लड़कियां ही सबसे ऊपर होती है, लड़के कैसे हो सकते हैं? आप क्या देख रहे हो? क्या कह रही है? ये कह रही है कि लड़कियां लड़कों से कम नहीं होती। हम जो कर सकते हो तुम लड़कियां कर सकती हो। सब कुछ कर सकती है लड़कियां। ये क्या कर रहे हो? करके दिखाओ। मैडम अगर आपका मेकअप धुलवा दिया ना खड़े खड़े तो राज खुल जाएंगे बड़े बड़े। මං හිතුවේ හැබැයි අර මේ සර්ට් එක ගලවයි කියලා. ඒක තමයි මට මගේ ඔළුවට ආවේ. ඒ උරට සර්ට් එක ගැලවෙන්නේ නැහැ මේ. හැබැයි මේකත් හොඳ ක්‍රමයක්. සර්ට් එක ගැලවෙන එක උනා නම් මම කැමතියි. මම හිතනවා ඔබත් කැමතියි කියලා. දැන් හරි දැන් මම දන්නවා ගෑනුන්ට කරන්න බැරි දේවල් දෙකක්. අයියෝ මේක මේ සාටුත් දානවනේ. ඉතින් බලන්නකො සාටු. ඔන ඕකයි ප්‍රශ්නේ ලජ්ජාව ගෑප් වෙලා නෑනේ විජ්ජාව කොල්ලෝ දාන්නේ මංචාව තමයි කරන්නේ ලෞකරාට හොඳ වැඩේ खाली खोला छोरा उना ඊට අමතරව මට ඔඩියන්ස් එකක් ඉන්නවා කියලා දැන් මම අඳුරගත්තා රැප් සම්බන්ධයෙන් ඔන ඕකයි ප්‍රශ්නේ ලජ්ජාව ගෑප් වෙලා නෑනේ විජ්ජාව කොල්ලෝ දාන්නේ මංචාව තමයි කරන්නේ සාටු මූවි මෑඩ් ලෞකරාට හොඳ වැඩේ खाली खोला छोरा उना ඊට අමතරව මට ඔඩියන්ස් එකක් ඉන්නවා කියලා දැන් මම අඳුරගත්තා රැප් සම්බන්ධයෙන් දිහිර විදුහල රත් බලන්න මාත්‍යාගේ පෑන් කෙනෙක් මේ කියනම් මොකද ඔයාගේ පෑන් කෙනෙක් ලොකු මාත්‍යාගේ සින්දුවට මාර ආසයි මම අද දැන් මේක බැලුවා 10 පාරකට වැඩිය සින්දුව බැලුවා සුපිරි සින්දුවක් ඔයාට තව සින්දු කරන්න බැරි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා අත් දෙක එකතු කරලා සුපිරි ගේමක් ගහන්න හැබැයි සින්දු කියන්න එපා सुन इतना बेटे बात सुन තෙල් පෝලිං දුරයි ගව් ගානකට රට කෙලවී ගියා සති ගානකට දෙල්ලෙන්නේ නෑ ආයේ කාලෙකට ඔයාක සරම ආතේ දෝ මෙයා
රජකමට ලලාලලා මේ අර රජෙන් දීපු බයික් එකනේ සුපිරි බයික් එක. තෙල් ආගෙන ඉන්න බැරි නම් යන්න. එට උඹ වරෙන් උඹට මොනවද කරන්න කියලා බලන්න එට බලපන් මෞත්‍ය පුතා. ඔය ඇට නෑ එන්න එපා වැඩපොරට මං අනිවාර්යෙන් ගාලා තමයි ඕනේ ඔයාව යවනවා. ගාලා තමයි යවනවා. බං උත්තෝ. මම විතරනේ බං ෆෙටි ඉන්න ඔක්කොම ඔය ගාන්න ඉන්නවා. වරෙන් බං එට උත්තෝ උඹට. එට උඹ වරෙන් උඹට මොනවද කරන්න කියලා බලන්න එට බලපන් මෞත්‍ය පුතා. ඔය ඇට නෑ එන්න එපා වැඩපොරට මං අනිවාර්යෙන් ගාලා තමයි ඕනේ ඔයාව යවනවා. ගාලා තමයි ඔයාව යවනවා. හරිද? පුළුවන්. ඒක පීකේ වැඩ කරන්න එපා කියලා දාලා තියෙනවා. ගුණ හර්ප කියන්නේ ලස්සනයි හැබැයි. ලස්සනයි කියන්නේ එහෙම ලස්සන නෙවෙයි මං කියන්නේ වචන ලස්සනයි. නෑ මුකුත් නෑ මචං. මොකද කරන්නේ? රෑ 7න් පස්සේ පූල් එකේ පීනන්න තහනම් කියලා දන්නේ නැද්ද? මම පීනනවා නෙවෙයි කිලනවා. එනම් කමන්නේ. මොකද කරන්නේ? රෑ 7න් පස්සේ පූල් එකේ පීනන්න තහනම් කියලා දන්නේ නැද්ද? මම පීනනවා නෙවෙයි කිලනවා. එහෙනම් කමක් නෑ මං හිතුවේ පීනනවා කියලා. පීනනවා නම් ප්‍රශ්නයක් ඈ. පීනන්න නම් තියාගන්න එපා මහත්තයෝ. පීනන එක අවුල්. පොළොන්දකෝ එකේ තටි නේද? 2008 2009 චූටි නංගිගෙන දැලේ දාගන්න ටික්ටොක් කරන 22 පැනපුවම ඔබ හිතන් ඉන්නේ 22 පයින් එක ලොකු වැඩක් කියලාද? හරි ලොකු වැඩක් කරා කියලා හිතන නැත්ද නේද 22 පැනනවා. කවන්න අපි බලලෙමු. මගේ හිටපු ලැජ්ජාව හැටියට නටන්න බැරුව ඇති කියලා. ඔය ඩැට් සුපිරි කොල්ලෙක් නේ. හැබැයි මට බූ පේන්නේ අර මේ පොඩි හේමල් වගේ. ඊයේ දරාගත්තා. අදත් දරාගත්තා. හෙටත් දරා ගන්නවා. අපේ දෙයියෝ කොයිද මයි මැනිකව ඔක්කේ පලච්චන්නේ? ඔක්කේ පල. දැන් අපේ දෙයියෝ කැන්දන් යන්න කලින් ඔක්කේ පලච්චනෝ. ඔක්කේ පලච්චනවා කියන්නේ මොකක්ද කියන්නකො මට ඔක්කොම වඩාගෙන ඉන්නවට. හරි වචන තමයි තියෙන්නේ ලංකාවේ. ඔක්කේ පලච්චනවා. හට්ටෝ මං ට්‍රේන් එකේ එන ගමන් ඉන්නේ හරිද? චූටි ගෑනු ළමෙක් මන් දිහා බලන් හිටියා පැණි හිනාව දාගෙන. මාත් ඉතින් බැලුවා. එක පාරටම ඇඟිල්ල දික් කරලා කිව්වා උඩ බෑග් එක අරන් දෙන්නකෝ කියලා. මං අරන් දුන්නා. දැන් ඒකේ මන් දිහා බලන්න ඕනේ. ගෑනු සර්පයෝ. කෑරු කියන්නේ සර්පයෝ වගේ જાතියක් අයියෝ. කාටද මේ වැඩේ උනේ? ඇයි මේව වැඩ කරගන්න? ඒක අවුල් හැබැයි පව් කොල්ලගේ හිත. ගායිස් අපි අද දකින්න හදන්නේ ලෝක ඉතිහාසයේ දැනට වෙන්න යන ලොකුම හිස්ටෝරිකල් දේවල් වලින් එකක්. ඉතින් ඒ තමයි TikTok එකේ අයියා කෙනෙක්. එයාගේ බර්ත් මාක් එක රිවීල් කරන්න හදන්නේ. ඔය දැකලා තියෙනවද මගේ මෙතන බර්ත් මාක් එකක් තියෙනවා. ඉතින් මම TikTok එකේ සාමාන්‍යයෙන් මගේ බර්ත් මාක් එක පේන්නේ. ඉතින් මගේ බර්ත් මාක් එක පේනවා තමයි මේ වීඩියෝ ගෙනාවේ. ගර්ල්ස්ලියක් අහලා තිබ්බා කමෙන්ට් දාලා මේ මගේ බර්ත් මාක් එකක් තියෙනව නේද? කියලා ඉතින් සමහරක් කට්ටිය දන්නවා සමහරක් කට්ටිය දන්නේ නැහැ. ඉතින් මම මේක දැන් පෙන්නන්න ආවේ බර්ත් මාක් එක. ඉතින් මෙන්න මේ තියෙන්නේ ළමයි බර්ත් මාක් එක මේ රැවුල නිසා පේන්නේ නැහැ. පේනවද? එකයි දෙකයි. In a shocking turn of events, a Sri Lankan TikToker has done the unthinkable, revealed his birthmark to the world. Scientists, historians, and even the Illuminati are currently analyzing this groundbreaking discovery. Wow, nice. Very nice. ඇත්තටම ගොඩක් nice. එයි මට ඒක බලද්දී අමුතු ලැජ්ජාවක් දෙන්නේ.
සෙක්සි කොත්තු රොටි වාව් මොනවද දන්නේ සෙක්සි වෙන්න දාන්නේ කොත්තු රොටියට නේද නයි මිරිස් වගේ දානවනම් සෙක්සි තමයි ඉතින් සුපිරි ඉන්නේ තියෙන නයි මිරිස් කැලේ දාන්න මං හිතන්නේ මේ නයි මිරිස් කැලේ කැරට් වෙන්නත් පුළුවන් හැබැයි නයි මිරිස් වගේ කොහෙද මේක තියෙන්නේ මටත් පොඩ්ඩක් කියන්න මාත් කැමතියි සෙක්සි කොත්තු රොටියක් කන්න මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ ඇතිවී තිබෙන තත්ත්වය මෙන්ම ඉදිරියේදී ඇතිවිය හැකි අවදානම පුරෝපතනය කර මේ අර ඉන්ධන කිරීමේදී අද ගොල්ලෝ බෙහෙරි මිනිස්සුන්ට තියෙන සීන් නේ අද නෑ ගොල්ලෝ බෙහෙරි මිනිස්සුන්ට කිරීමට රාජ්‍යය පියවර ගත්තා. ඒ අනුව ඊයේ උදෑසන 6 සිට බලපැවැත්වෙන පරිදි දීපව්‍යාප්තව QR ක්‍රමවේදය බලාත්මකයි. QR කියද්දි මෙහෙම පෙන්නුවේ. අමක් නෑ යාලා සේවයක් නේ කරන්නේ. hina වෙන්න එපා. හරිද? අවුල්නේ. Bloody rascal! I hit the bugger! I hot the bugger! කාලයන්ත්‍රයක් හදලා මීමුත්තව බලන්න අතීතයට ගිහින් ඉන්න මම මේ සීයා මේ මම ටවුන් එක ගාව හිටම බනිස් ගෙඩියකට දෙන්න එපා බලපන් කරන වැඩ බනිස් ගෙඩියකට දීලා විල්ලජ්ජාවේ බැෂි මීමුත්තා මේ බනිස් ගෙඩියකට ඉඩම දුන්නේ නැත්නම් අපිත් එලාට ජීවිතේ ජයගෙන මීමුත්තේ සුබ ගමන් ඕකේ කවදාවත් එකම පොත දෙපාරක් කියවන්න එපා මොකද අවසානයේ එකයි Never read the same book twice because the ending will always be the same. මේක මේ අර ටුට්ටූරු 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 ටූරු ඒක නෑනේ. ඒකත් එක්ක එද්දි තමයි ඒක දැනෙන්නේ. ඒක ෆීලින් එක දැනෙන්නේ. ඒ සද්දෙත් තවර සද්දෙත් එක්ක දෙන්න. සද්දෙත් එක්ක. සද්දේ දුන්න නම් තමයි ආතල් එක එන්නේ. හා ඉමෝෂනල් වෙන්නේ. අපි යන සුබ රාත්‍රියක් ජය වේවා ගමන සුබයි ජය නියතයි දිගට වීඩියෝ ඕන්න කමෙන්ට් එකක් දාන්න කමෙන්ට් දාන්න නැත්නම් තෝ කනවතෝ ඊළඟ වීඩියෝ එක දාන්න කමෙන්ට් 50ක් ආවොත් විතරයි නැත්නම් බලපන් හිටපන් කරන්න වෙන්නේ Saka punta to the moon, road trip, vroom vroom, stir stir, zoom.